hello good morning මේ වීඩියෝ එක නම් කරන්නේ මේ පොඩි දෙයක් කියලා දෙන්න. වැල්ලා මල් තියෙන අන්න ඒවා පරාගන කරන හැටි පොඩ්ඩක් කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම අවුරුදු 7කට විතර කලින් හිටවපු වැල්වල දැන් අවුරුදු 2කට විතර පස්සේ තමයි මල් හැදෙන්න පටන් ගත්තේ. ඉතින් මම අවුරුදු දෙකේ හදලා ඉගෙන ගත්ත ක්‍රමේ. මෙන්න මෙතන පුවක් ගහෙත් මේ ලොකු වැලක් ගිහිල්ලා තියෙනවා. ඒක ගන්න විදියක් නැහැ. අන්න අර ටිකේම තියෙනවා මල්. ඔහු මුඩට යනකන් තියෙනවා මල්. ගන්න ක්‍රමයක් නැහැ නේ. ඉතින් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔක්කොම මලින් මේ මෙන්න මේ වගේ පොඩි අයිටම් එකක් හදා ගන්නවා මේ මල පරාගණය කරන්න. පොල් කූරක් හොඳටම ඇති. මේක නම් මේ අර චූටි මේ පන් හැන්දක් වගේ එක. පොල් කූරක් ගානට හදාගත්තා නම් ඒක හොඳටම ඇති. මලක් හදා ගන්න පුළුවන්. මේක නෑ මල්. මේක මල් හැදිලා නැහැ. ඊළඟ අවුරුද්ද වගේ හැදෙයි සමහරට. මේ තියෙන්නේ මේ සරේ පොඩ්ඩක් හොඳට හැදුනා මේ බිමත් එක්ක. මේ හරි ගියපු කරල් මේ තියෙන්නේ හරි ගියපු ඒවා. ඉතින් හරිගිය මලක් හරිගියා නම් මේ මෙන්න මේ නට්ට වැටෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අද පරාගණය කරලා මේ හිට බැලුව හැකි මේ මෙන්න මේ කෑල්ල වැටිලා තිබ්බොත් නම් වැඩි හරි ගිහිල්ලා නැහැ කියන්නේ. සමහර ඒවා ගන්න දැන් මේකේ වැටිලා. ඒක හරි ගිහිල්ලා වුණාට. අර ගොඩක් ඒවා මේක අවුරුද්දක්ම මේ කරලත් එක්කම තියෙනවා. කොලට කල්ලා පෙන්නන්න. මෙන්න මේ මල් හරිමු. මෙන්න මේ මල ගත්තාම මෙන්න මේ කෑලි ඉස්සරම පල්ලා පොඩ්ඩක් හදා ගන්න ඕනේ. නැත්තම් මේක කරන්න බෑ. පොඩ්ඩක් කොහොම පළලා මෙන්න මෙතන පාද්ද ගන්න ඕනේ. මෙන්න මේ කෑල්ලක් තියෙන්නේ. ඉන්නේ කෑල්ල තමයි මේ කෑල්ලේ තමයි රොන් ටික තියෙන්නේ. මෙන්න මේ කෑල්ලේ උඩ කෑල්ලේ තියෙන රොන් ටික. අන්නේ කෑල්ලේ තියෙන රොන් ටික මෙන්න මේ යට තියෙන පොඩි තොප්පියක් වගේ පොඩි උස්සන්න පුළුවන් පියනක් වගේ කෑල්ල මේ තියෙන්නේ. එන්න මේ යටින් තියන්න තියෙන්නේ ඒ රොන් ටික. මේ තියෙන්නේ එන්නේ ගත්ත රොන් ටික කොහොම ඇතුලෙන් තියලා චූට්ටක් ඔන්න ඔහම තද කරගෙන ඉන්න විතරයි තියෙන්නේ. චූට්ටක් තද කර අතහැරියා. ඔන්න ඔච්චරයි. තව මලක් අපි හදමු. ඒක මල මෙන්න මෙතනින් පලා ගන්න ඕනේ. මෙන්න මෙතනින් චූට්ටක් ඔහම පලා ගන්න වෙනවා. මෙන්න මේ උඩ කෑල්ලක් තියෙන්නේ. අන්න උඩ කෑල්ලේ තියෙන රොන් ටික තමයි මෙන්න මේ යට මෙන්න මේ කෑල්ලේ යටින් තියලා තද කරන්න වෙන්නේ.
දැන් මේ වැඩි හරියටම හරි ගියා නම් මේ හෙට දවල් වගේ වෙද්දි මෙන්න මේ මල් කෑල්ල වැටෙන්නේ නැහැ. මෙන්න මේ මල වැඩි හරි ගියා නම් වැටෙන්නේ නැහැ. මේව නම් මේ මං කරපුවා නෙමෙයි. මේ මල් ටික නම් හරි. ඔය විදිහට තමයි මේ වෙල්ලා මලක් පරාගෙන කරන්නේ. මහලුකු දැන් නැහැ. ඉතින් ඒක අතට ඇල්ලිච්චාම එච්චරයි ඉතින්. හරි එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.